වැඩි කළ යුතු උෂ්ණත්වය සොයන්න. ඉතින් ඔන්න 12යි 8යිනේ 11යි 40ට තමයි එක්සෑම් එක ඉවරුනේ. පළවෙනි මැසේජ් එක ආවා. මේක එව්වෙත් මේ මං කියලා තද ගිය අවුරුද්දේ ෆිසික්ස් වලට එකක් අරගෙන ABC physics A bio B chemistry C. දැන් මේ වතාවෙත් පුතා පන්තියට ඇවිල්ලා නුවර කින්සුඩ් එකේ ක්ලාස් ආවා. අනිවාර්යෙන් මේ සැරේ රිසල්ට් එකක් දාන්න. ෆිසික්ස් වල ආයි දාන්න දෙයක් නැහැ. ඒමනේ කොහොමත් උට. ඒකක් එනවා. ඉතින් මට මෙහෙම මැසේජ් එකක් දාලා තියෙනවා. සර් එසේ එක නම් ලේසි. බර යෙදූ පරීක්ෂණ නලයයි. මේ ආසන්න දවසක මම එක් කරා අර U නලයක් මේ මොකද්ද ඝනත්වමානයක් වගේ එකක් ඔය කියන මට තාම පේපර් එක හම්බුන්නේ නැහැ. හරි. යටට බරක් දාලා පා කරලා උඩුකුරු ආකිමිනිස් මූල ධර්මයත් එක්කනේ. ආලෝකයක න හරියට දාලා නැහැ. ඊයම් මූනිස්සම් වල වීතාදා හොයන එක. ස්ට්‍රක්චර්ඩ් එසේ වල ඇවිල්ලා තියෙනවා. ඒක තාම ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නැහැ. හෙටනින්ද ඉගෙන ගන්නවා. ඒ ටික නම් පේපර් වල තිබ්බ මේවා එහෙම්ම තිබ්බා කියලා. හරි. ඉතින් ඕක අමුතු කතාවක් නෙමෙයි මම හැමදාම කියනවා වගේ. අනිවාර්යෙන් මගේ අන්තිම පේපර්ස් ටික මම කවදාවත් අනුමාන දෙන්නේ නැහැ පන්තියේ. අනුමාන නොදෙන්නේ දරුවෝ අනුමානත් එක්ක රැවටෙනවා. මම ඒක හැමදාම කියනවා. එහෙම වුණාම වෙන්නේ අර හොඳට වැඩ කරගෙන ආපු එකෙකුටත් අනුමානයක් දුන්නාම ඌ අනිත් ඒවා ඔක්කොම ටික අතහැරලා ඒ ටික විතරක් ෆලෝ කරන්න ගන්නවා. ඒතර ඌ දන්නේවත් නැහැ ඌට සමහර බහුවරණ සමහර ප්‍රශ්න මගේ හැරෙනවා. තව සමහර තියරි කොටස අමතක කරගෙන. ඒ වෙනුවට මම කරන්නේ අවසාන පේපර් දෙක තුන හරියටම විභාග ඉලක්ක කරලා දෙනවා. ඉතින් බය නැතුව මේ පේපර් ටික මයි පුතාලත් ලියලා යන්න. විභාගේ අමාරු වෙන්නේ නැහැ කොහෙත්ම.